කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න මේ දේවල් කන්න. වර්තමානයේ වෙද්දී බොහෝ නොවන රෝග අතරේ ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තිබෙන තවමත් නිසියාකාරව පාලනය කරගන්න බැරි වෙලා තියෙන රෝගයක් විදිහට කොලෙස්ටරෝල් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කොලෙස්ටරෝල් කියන්නේ නරක දෙයක් නෙවෙයි. ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි වුණොත් පමණක් ශරීරයට හානිදායක වෙන දෙයක් තමයි කොලෙස්ටරෝල් කියලා කියන්නේ. ඉතින් අපි හිතුවා බෙහෙත් පෙති ජීවිතේම කරගන්නේ නැතිව මේ කොලෙස්ටරෝල් වලින් බේරෙන හැටි ගැන ඔයාලව දැනුවත් කරන්න. ජීවන මට්ටමටත් විශාල බරක් නොවන විදිහට අපිට පහසුවෙන්ම සොයාගත හැකි ආහාර වලින් කොලෙස්ටරෝල් මට්ටම නිවැරදිව පවත්වාගෙන යන හැටි දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකන්ම එකතු වෙලා ඉන්න. අංක 1 ඕට්ස්. කොලෙස්ටරෝල් විනාශ කරන ආහාරයක් විදිහට ඕට්ස් ඈත අතීතයේ සිටම නම් දරපු ආහාරයක්. ඕට්ස් වල විශේෂයෙන්ම අඩංගු සංඝටකයක් වන බීටා ග්ලූටන් වලට ශරීරයේ තිබෙන අහිතකර LDL කොලෙස්ටරෝල් උකහාගෙන බහිස්රාවීය පද්ධතිය හරහා ඒවා ඉවත් කිරීමේ අපූර්ව හැකියාවක් තිබෙනවා. කොලෙස්ටරෝල් ආශ්‍රිත සියලුම රෝග තත්ත්වයන් සහිත රෝගීන්ට බෙහෙත් එක්කම නිතරම ඕට්ස් ආහාරයට ගන්න කියලා වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ මෙන්න මේ නිසා. ඊටම පහසු මිලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම හරිම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් මේ ඕට්ස් වල කොලෙස්ටරෝල් අවම කිරීමේ හැකියාව හරියට මැජික් එකක් වගේ. මෑත කාලීනව කරපු එක්තරා පරීක්ෂණයකදී එක සතියක් පුරාවට ඕට්ස් කෝප්පයක් බැගින්න ආහාරයටගත් අධි කොලෙස්ටරෝල් පීඩා විඳින මිනිසෙකුගේ සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 118ත් 123ත් අතර ප්‍රමාණයකින් අඩු බව තහවුරු වුණා. අංක 2 බාර්ලි. බාර්ලි කියන්නේත් ඕට්ස් වගේම අපේ ශරීරයට ඉතාම හිතකර කොලෙස්ටරෝල් අධික කාටත් වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන තවත් එක් ආහාරයක්. බාර්ලි වලත් බීටා ග්ලූටන් නැමැති ද්‍රව්‍ය තන්තු වර්ගය අඩංගු වෙනවා. LDL කොලෙස්ටරෝල් උකහාගෙන බහිස්රාවීය පද්ධතිය හරහා බැහැර කරන්නටත් පරිවෘත්තීය ක්‍රියා වේගවත් කිරීම හරහා කොලෙස්ටරෝල් දහනය ඉහළ නංවන්නත් මේ නිසා බාර්ලි වලට පුළුවන්. අමතර ප්‍රයෝජනයක් විදියට බාර්ලි මගින් අපේ සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කිරීම හරහා සිරුරට ලැබෙන කාබෝහයිඩ්‍රේට් මේදේ බවට පත් වෙලා ශරීරයේ තැන්පත් වීමත් සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමත් අවම කරනවා. මෙන්න මේ නිසා බාර්ලි නිතර ආහාරයට එක් කර ගැනීමෙන් තරබාරු වීම සහ දියවැඩියාව ඇතිවීමේ අවදානමත් වළක්වා ගන්නට ඔබට පුළුවන්. අංක 3 කරපිංචා. කරපිංචා කියන්නේ හැම ගෙදරකම තිබිය යුතු ගසක්. ආහාර රසවත් කරන්න භාවිතා කරන දෙයක් වන මේ කරපිංචා මෑතක් වනතුරුම බොහෝ දෙනෙක් කෑම ගන්නකොට පිඟාන ඉතුරු කරන දෙයක් බවට පත් වෙලා තිබුණා. නමුත් මෑත කාලීනව කරපිංචා සතු පෝෂණ ගුණය සහ එහි සෞඛ්‍යමය වටිනාකම ගැන පරීක්ෂණ බොහොමයකින් හෙළිදරව් වීමත් එක්කම අද කොයි කවුරුත් කරපිංචා හොය හොය කන ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. කරපිංචා සතුව මේදේ දහනය කරන්නත් කොලෙස්ටරෝල් දහනය කරන්නටත් තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. කොහොම නමුත් අපි සාමාන්‍යයෙන් කරන විදිහට ව්‍යංජන වලට දාන කරපිංචා කොළ කිහිපයෙන් නම් විශේෂ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. කරපිංචා වල නිසි ගුණය ලබා ගන්න නම් ඒ වැඩිපුර යොදාගෙන ආහාර සකසා ගැනීම අත්‍යවශ්‍යයි. කරපිංචා කොළ කෙටීමෙන් හෝ බ්ලෙන්ඩර් කිරීමෙන් එක්ක සම්බෝල නැත්නම් කොළ කැඳ සුප් වර්ග වගේ රසයෙන් සහ පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග බොහොමයකුත් ඔබටම සකසා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් නිතරම ආහාරයට එක් කරගන්න පුළුවන් නම් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම වගේම සිරුරේ තිබෙන මේදයත් බලාගෙන ඉද්දි පහළ දබා ගන්නට ඔබට පුළුවන් වෙනවා. අංක 4 කුරුඳු. මුළු ලෝකයේම හොඳම කුරුඳු හැදෙන්නේ ශ්‍රී ලංකාවේ බවත් ලෝකයේ කුරුඳු ඉල්ලුමෙන් 90%ක්ම සපුරන්නේ ශ්‍රී ලංකාව බවත් ඔබ දැනගෙන හිටියද? කොහොම නමුත් විදේශිකයන් නිතරම භාවිතා කරන කුරුඳු අපි ආහාරයට එක් කරගන්න ඉතාම සුළු ප්‍රමාණවලින්. මේ නිසා එයින් ලබාගත හැකි පෝෂණය අපි බොහෝ දෙනෙකුට අහිමි වෙනවා. කුරුඳු වලට කොලෙස්ටරෝල් දහනය කරන්න වගේම රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය පහත හෙලන්නත් හැකියාව තිබෙනවා. කොහොම වුණත් අපි සාමාන්‍යයෙන් කුරුඳු ව්‍යංජන වලට දාලා ආහාරයට ගන්න ක්‍රමය මේ ගුණය ලබා ගන්න තරම සුදුසු වෙන්නේ නැහැ. කුරුඳු වල නියම ප්‍රයෝජනය ලබා ගන්න නම් ඒ කුඩු කර තේ විදියට සකස් කරගන්න ඕන. කුරුඳු කුඩු වලින් සකසන ලද තේ බටහිර රටවල අතිශයින්ම ජනප්‍රිය පානයක්. නිතර කුරුඳු තේ පානය කරන අයට හදවත් රෝග හෝ දියවැඩියාව වැළඳීමේ හැකියාව 18%කින් පමණ අවම වන බවයි පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙන්නේ. අංක 5 මල්ගෝවා. මල්ගෝවා කියලා කියන්නේ LDL කොලෙස්ටරෝල් සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමන්න පුළුවන් ආහාරයක්.
විශේෂයෙන්ම හදවත් රෝගීන්ට නිතරම ආහාරයට ගන්න කියලා උපදෙස් ලැබෙන මේ ආහාරයේ විවිධ පරීක්ෂණ යටතේ සිරුරේ ඇති LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 106ත් 110ත් අතර ප්‍රමාණයකින් පහත හෙලන්න සමත් බව තහවුරු කරගෙන තිබෙනවා. අපේ ශරීරයේ පිත සකස් වීම උත්තේජනය කරන පෝෂක ගණනාවක්ම මේ මල් ගොව තුළ අඩංගු වෙනවා. ඒ මගින් පිතවල දියවන කොලෙස්ටරෝල් ප්‍රතිශතයත් ඉහළ නංවනවා. මෙන්න මේ නිසා අපි ගන්න ආහාරවල තිබෙන කොලෙස්ටරෝල් සැලකිය යුතු තරම් ප්‍රමාණයක් සිරුරට උරාගන්නේ නැතිව මල පහ සමග පිට කරන්නත් එයින් ඉඩ සැලසෙනවා. අංක 6. ග්‍රීන් ටී. කොලෙස්ටරෝල් අවම කරගන්න තිබෙන පහසුම ක්‍රමයක් තමයි නිතරම ග්‍රීන් ටී පානය කරන එක. ග්‍රීන් ටී වල අඩංගු වන ෆ්ලැවොනොයිඩ්ස් වලට අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස උත්තේජනය කරන්න පුළුවන්. පරිවෘත්තීය ක්‍රියා වේගවත් වීමත් එක්කම සිරුරට ප්‍රබෝධමත් බවත් ක්‍රියාශීලී වීමේ උවමනාවක් ඇති වෙනවා වගේම ශක්තිය ලබා දීම සඳහා තැන්පත් මේද දහනයේ වේගවත් වීමත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ග්‍රීන් ටී නිතරම බීම ආහාර රුචිය අවම කරන්නත් දායක වෙනවා. විශේෂයෙන්ම ඒ මගින් ශරීරයට අහිතකර තෙල් අධික එහෙමත් නැත්නම් සීනි අධික ආහාර ගැනීමේ අවශ්‍යතාවය අඩු වී යනවා. බර අඩු කරගන්නත් බඩ අඩු කරගන්නත් ග්‍රීන් ටී කියලා කියන්නේ ඊටම සාර්ථක විසඳුමක්. මොකද මේ හැම දෙයකම සංකලනයක් නිසා අපිට ඒ කාර්යය බොහොම පහසුවෙන් ග්‍රීන් ටී හරහා කරගන්න පුළුවන්. සිරුරට LDL කොලෙස්ටරෝල් ලැබීම ග්‍රීන් ටී භාවිතයත් එක්ක සැලකිය යුතු ලෙස පහළ බහින නිසා තැන්පත් කොලෙස්ටරෝල් ඉක්මනින්ම දහනය වී ඉවත් වෙනවා. අංක 7. ඉඟුරු. මේ දේ දහනය කරන්නත් සිරුරට අහිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත හෙලන්නත් සමත් තවත් ආහාරයක් තමයි ඉඟුරු කියලා කියන්නේ. ඉඟුරු වල අඩංගු සක්‍රීය සංයෝගය වන ජින්ජරෝල් LDL කොලෙස්ටරෝල් සමග ඍජුවම ප්‍රතික්‍රියා කරලා එය අතුරුඵල විදිහට සිරුරෙන් බැහැර කරන්න උපකාරී වෙනවා. ඉඟුරු තනිකරම ආහාරයට ගන්න අපහසු වුණත් එය අඹරා උණු වතුරට දමා ගැනීමෙන් ඊටම පෝෂදායක තේ එකක් සකස් කරගන්න පුළුවන්. තවත් ඉතා හොඳ ක්‍රමයක් වෙන්නේ LDL කොලෙස්ටරෝල් අඩංගු ආහාර වර්ග සකස් කිරීමේදී ඉඟුරු යොදා ගැනීම. විශේෂයෙන්ම මස් වර්ග පිසිනකොට ඉඟුරු අනිවාර්යයෙන්ම යොදා ගන්න කියන්නේ මෙන්න මේ නිසයි. රසය ඉහළ නංවා ගන්න වගේම ශරීරයට ලැබෙන LDL කොලෙස්ටරෝල් පාලනයටත් ඒ දායක වෙනවා. ඒ වගේම රුධිර නාලවල තැන්පත් කොලෙස්ටරෝල් දහනය කරන්නටත් ඉඟුරු තුල අඩංගු සංයෝගවලට හැකියාව තිබෙනවා. අංක 8. සුදුලුණු. අපේ ශරීරයට අතිශයින්ම ගුණදායක ආහාරයක් වන සුදුලුණු වලට සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරන්නත් විශේෂයෙන්ම රුධිර නාලවල තැන්පත් වෙලා තිබෙන කොලෙස්ටරෝල් දිය කර හරින්නටත් තිබෙන හැකියාව බොහෝ පරීක්ෂණ වලින් වර්තමානයේ වෙදී තහවුරු කරගෙන තිබෙනවා. හදවත් රෝගීන්ට නිතරම සුදුලුණු ආහාරයට ගන්න කියලා වෛද්‍ය නිර්දේශ ලැබෙන්නත් මේ හේතුවක්. අධි කොලෙස්ටරෝල් සහිත රෝගීන් සඳහා නිර්දේශ කෙරෙන ආහාර අතිරේක බොහොමයකත් සුදුලුණු අඩංගු වෙනවා. සුදුලුණු මගින් අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියත් රුධිර සංසරණයත් ක්‍රමවත් කරන්න විශාල පිටිවහලක් ලැබෙනවා. රුධිර නාලවල අතිරේක කොලෙස්ටරෝල් තැන්පත් වීම වළක්වන්නටත් තැන්පත් කොලෙස්ටරෝල් දිය කර හරින්නටත් මීට වඩා හොඳ තවත් ස්වභාවික ඔසුවක් නම් නැති තරම්. අංක 9. උළුහල්. උළුහල් කියලා කියන්නේ මෑත කාලීනව නිරෝගීව ජීවත් වන උත්සාහ කරන කාගෙත් විශේෂ අවධානයට ලක්වුණු ආහාරයක්. ආහාර රස ගන්නවන්නත්, පොදි වර්ග උක් කරන්නත් දාන කුළුබඩු වර්ගයක් විදිහට මේ අපි කන බොහෝ ව්‍යංජන වලට යොදා ගන්න පුළුවන්. උළුහල් නිතරම ආහාරයට ගැනීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අවම කරගන්නත් පුළුවන්. සිරුරේ පවතින කොලෙස්ටරෝල්, LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණයත් පහත දමන්නේ හේතුවක් බව මෑත කාලීනව සිදු කරන ලද පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා. උළුහල් දියවැඩියාව සහ අධිරුධිර පීඩන ඇති රෝගීන්ටත් නිතර ආහාරයට ගන්න නිර්දේශ කෙරෙන්නක්. අංක 10. අලිගැටපේර. අලිගැටපේරවල තියෙන ගුණ ගැන අපි නිතරම වගේ කතා කරනවනේ. විටමින් K, විටමින් C, විටමින් B5, විටමින් B6, විටමින් E, පොටෑසියම් සහ ෆෝලේට් වලින් පිරිපුන්. ඒ වගේම කුඩා ප්‍රමාණවලින් මැග්නීසියම්, මැංගනීස්, කොපර්, යකඩ, සිංක්, ෆොස්ෆරස් වගේම විටමින් A, රයිබෝෆ්ලේවික් සහ නයිසින් වලිනුත් ශාක ප්‍රෝටීන සහ සිරුරට හිතකර මේදාම්ල වලිනුත් අපිට අලිගැටපේර තරම් ඔබේ සිරුරට අත්‍යවශ්‍ය පෝෂක ලබා ගන්න පුළුවන් වෙනත් කිසිදු ආහාරයක් නැති තරම්. අලිපේර නිතරම ආහාරයට එක් කර ගැනීමෙන් පරිවෘත්තීය ක්‍රියා වේගවත් වන නිසා පහසුවෙන්ම ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් දහනය ඉහළ නංවා ගන්න පුළුවන්.
කොහොම නමුත් සීනි හෝ පැණි දාන්නේ නැතිව අලි පෙර කන්න පුළුවන් නම් තමයි ඒ ගුණය නිවැරදිව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබේ සිරුරේ අතිරේක කොලෙස්ටරෝල් දහනය කරගන්නත් අලුතෙන් කොලෙස්ටරෝල් එකතු වීම පාලනය කරන්නත් මේ කියපු ආහාර වර්ග ඔබට ලොකු උදව්වක් වේවි. ඒ වගේම තමයි නිතරම ක්‍රියාශීලී වීමත් පුළුවන් අවස්ථාවල ව්‍යායාම වල යෙදීමත් මගින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පහත තබා ගැනීම නිරෝගී දිවියකට ඉතාම වැදගත් දෙයක්. නිරෝගී බව වගේම සිරුරේ හැඩය, පෙනුම, ඒ වගේම ශක්තිය ඉහළ නංවා ගන්නත් ඔබේ ආකර්ශනීයභාවය ඉහළ නංවා ගන්නත් ඔබට ඒ විශාල පිටුවහලක් වේවි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගන්න ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ විශ්මදොරට YouTube පවුලට එකතු වෙන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් දවසක මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.